අම්මගේ කුස තුල ඉඳලා අපි මේ ලෝකේ එළිය බලන මොහොතේවත් නැත්තම් අපි මේ ලෝකෙට බිහිවන මොහොතේවත් අපි මේ ලෝකෙන් සදහටම සමුගෙන යන දවසේදීවත් අපි ඇඳන් ඉන්න ඇඳිවතවත් අපිට අයිති නැති එකක්. මොකද මං එහෙම කියන්නේ අපි බිහි වුණු වෙලාවේ අපේ අම්මා විසින් හොස්පිටල් එකට දෙන ඇඳුමක් හරි එහෙම නැත්නම් හොස්පිටල් එකෙන් අපිව දවටන රෙදි කැබැල්ලක හරි තමයි ඔතාගෙන ඇවිත් අපිව අම්මට දෙන්නේ. ඉතින් අපේ ජීවිතේ පළවෙනි ඇඳුම වෙන්නේ ඒක. ඊට පස්සේ අපි මේ ලෝකෙන් යන දවසට අපිව එම්බාම් කරන මල් ශාලාවේ අපේ ශරීරය වහන්න යම්කිසි ඇඳුමක් අපේ ශරීරයේ උඩින් තියලා ඒක පිළිවෙලකට තියලා අපිව ආවරණය කරනවා. ඉතින් ඒක තමයි අනුන්ගේ උනත් අපේ නිරුවත වහගෙන අපි අන්තිම ගමන යන ඇඳුම වෙන්නේ. ඉතින් මේ ලෝකෙට මේ විදියට එන යන අපි මේ ලෝකෙට ඉපදුනාට පස්සේ කොයි තරම්නම් ඇඳුම් එහෙමත් නැත්නම් එක එක අපිව හැඩ කරන විලාසිතා පාවිච්චි කරනවද? ඉතින් මෙන්න මේ ඉපදුනාට පස්සේ ඉඳලා මැරෙන දවස වෙනකන් අපි අඳින ඇඳුමෙන් පව් රැස් කරගන්න අය කොච්චර ඉන්නවද? සමහර අය ඉන්නවා එකපාරක් නෙවෙයි එකපාරකට දෙපාරක්ම පව් රැස් කරගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න අපි අඳින ඇඳුමෙන් අපේ ශරීරය ආවරණය වෙන්නේ කුඩා ප්‍රමාණයක් නම් වැඩි ප්‍රමාණයක් නිරාවරණය වෙලා නම් තියෙන්නේ ඒක ඇත්තටම අපිට පවක්. මොකද අපි ඒකෙන් කරන්නේ අපේ ශරීරයේ අත්‍යවශ්‍යම අවයව ටික විතරක් වහගෙන අපිට මේ ලැබිච්ච ශරීරය එළියේ දාගෙන හරිම අසෝබන විදියට හැසිරෙනවා. ඉතින් ඒක තමන් විසින්ම තමන්ට රැස් කරගන්න පවා. ඒ වගේමයි මේ දේ බලන කෙනා අපි ඇඳුමක් ඇඳගෙන කොහෙවත් හැංගිලා ඉන්නේ නැහනේ. එක්ක මොකක් හරි පාරක යනවා, එහෙම නැත්නම් බස් එකක යනවා, එහෙම නැත්නම් මොකක් හරි ටෙලි නාට්‍යයක හරි රඟපානවා. ඉතින් මේව තවත් අය බලනවා. ඒ බලද්දී ඒගොල්ලන්ගේ කාමුක සිතුවිලි ඒ දේවල් නිසා ඇවිස්සෙනවා නම් එතනිනුත් අර ඇඳුම අඳින කෙනාට අයහපතක් වෙන්නේ. ඒ කියන්නේ එතනිනුත් එයාගේ ජීවිතේට පව් එකතු වෙනවා. මොකද මුකුත්ම නැතුව හොඳ තියෙන මිනිස්සෙක්ගේ හැඟීම් අවුස්සන එක ඇත්තටම පවක්. හැඟීම් අවුස්සනවා කියන්නේ යහපත් හැඟීමක් නෙවෙයිනේ. ඉතින් සමහර අය කියයි තමන්ගේ සල්ලි නම් තමන් ගන්න ඇඳුම් නම් තමන්ට නිදහස තියෙනවා නම් ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ කියලා. ඔව් ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි චුට්ටක් හිතන්න අපි ගොඩක් වෙලාවට ගෙදර හවසට අම්මා තාත්තා දරුවෝ හැමෝම එකතු වෙලානේ රූපවාහිනිය නරඹන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක ඇත්තටම අඩ නිරුවතින් ඉන්න ඡායාරූප එහෙමත් නැත්නම් වීඩියෝ මොනවා හරි ටෙලි නාට්‍යයක් ටීවී එකේ තිරගත වෙනවා නම් ඒ වෙලාවට එතන ඉන්නේ තාත්තෙක් දුවෙක් නම් ඒ වෙලේ දුවත් ගොඩක් අසරණ වෙනවා. ඒ තාත්තත් අසරණ වෙනවා. අද කාලේ අම්මට තාත්තට දුවට පුතාට හැමෝටම එක තැන එක විදිහට ඉඳගෙන රූපවාහිනියක් නරඹන්නවත් බැරි කාල වකවානුවක් තමයි මේ ගත වෙන්නේ. තමන් විසින්ම තමන්ගේ ජීවිතේට මෙච්චර මිනිස්සු හානි කරගන්නේ ඇයි කියන එක තමයි ඇත්තටම හිතාගන්න බැරි. ටිකක් හිතන්න අපි මැරුණට පස්සේ මං අහලා තියෙනවා අපිව මල් ශාලාවට අරගෙන ගිහිල්ලා එම්බාම් කරද්දී ඔයාලා හොඳටම දන්නවා අපේ බඩ කපලා ඒක ඇතුලේ තියෙන අනවශ්‍ය කොටස් ඉක්මනට කුණු වෙන ගඳ ගහන ඒ වගේ බඩවැල් වගේ කොටස් ටික අයින් කරනවා. ඒ අයින් කරලා
ඒකට ලී කුඩු පුරවනවා කියලා අපි අහලා තියෙනවනේ ආයිමත් යථා තත්ත්වයට හදන්න. ඉතින් ඊටත් කලින් කරන්නේ අපි මරුණු වෙලේ අපේ ඇඟේ තියෙන ඇඳුම තමයිලු ඉස්සෙල්ලම අපේ බඩට දානවා කියලා කියන්නේ. මේක මං අහලා තියෙන කතාවක්. මං දන්නේ ඔයාලා මේ කතාව අහලා තියෙනවද කියන්න. ඉතින් කොහොම හරි අපේ මරුණම අපේ ඇඟේ තියෙන ඇඳුම තමයි ඉස්සෙල්ලම අපේ බඩට දාන්නේ. ඊට පස්සේ තමයි ඉතුරු ඒවට ලී කුඩු පුරවනවා නම් එහෙම පුරවලා, එහෙමත් නැත්නම් දැන් අතපය වෙනස් විදිහට තියෙනවා නම් මොකක් හරි දෙයකින් අතපය, මොකද අපි දන්නවනේ අපි මැරුණ ගම ටික මොහොතක් යද්දී අපේ ශරීරය සම්පූර්ණ ගල් වෙනවා. එතකොට මේ අතපය මේ විදිහට නවන්න කරන්න බෑ. ඒවා මොකක් හරි ආයුධයකින්, මිටියකින් වගේ දෙයකින් ගහලා තමයි ඇඟිලි අතපය මරණයක් විදිහට අපිව සූදානම් කරන්නේ. ගහලා ඒවා කඩලා බිඳලා තමයි. ඉතින් මේක අපි හැමෝටම වෙන දෙයක්. ඉතින් ඒ වෙලාවට අපි අර විදිහට නිරාවරණය වෙච්ච ඇඳුමක්, පොඩි ඇඳුමක් ඇඟට දාගෙන හිටියොත් මැරෙන මොහොතේ වුණත් අපේ බඩවත් පුරවන්න තරම් ඇඳුමක් අපේ ඇඟේ නැහැ. මේ ලෝකේ විවිධාකාර ශරීර අවයව තියෙන මිනිස්සු නැහැනේ. කාන්තාවන්ට නම් එක විදිහක්, පිරිමින්ට නම් එක විදිහක්. ඉතින් නිර්වතින් මේ ලෝකෙට එන අපි, නිර්වතින් මේ ලෝකෙන් යන අපි ඇයි මේ ඉන්න ටික කාලේ අපේ නිර්වත අනිත් අයට පෙන්වන්න උත්සාහ කරන්නේ? ඇයි ඒක ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන්නේ? ඒකෙන් නිකරුණේ පව් රැස් කරගන්නේ ඇයි? තව කෙනෙක්ගේ හැඟීම් අවුස්සගෙන තවත් පව් වැඩි කරගන්නේ ඇයි? මේ දේවල් නිසා පෞල් ජීවිත කොච්චර අද සමාජෙ කැඩිලා බිඳිලා තියෙනවද? මොකද තමන්ගේ බිරිඳ ඉද්දි තවත් කෙනෙක් අර විදිහට දැක්කහම ඊට පස්සේ පිරිමි කෙනා කරන්නේ ඒ කෙනා පස්සේ යනවා. මොකද කවුරුත් සෝවන් වෙච්ච අය, රහත් වෙච්ච අය මේ සමාජයේ නැහැනේ ඇත්තටම. ඉතින් ඒක නිසා නිකරුණේ පව් රැස් කරගන්න නැතුව තමන්ට ලැබිලා තියෙන ලස්සන ශරීරේ, හරි ලස්සන ඇඳුමක් ඇඳලා දැක්කහම හිත නිවෙන, හිත පිරිසිදු වෙන, ආපහු සැරයක් වැරදි විදිහට නැතුව අනේ හරි ලස්සනයි කියලා හැරිලා බලන තත්වෙට ඇඳුමක් ඇඳගෙන පාරක ගිහින් බලන්න ඇත්තටම හැම කෙනාම ගරු කරනවා. මොකද අඩ නිර්වතින් යන අයට පාරේ ඉන්න අය කොච්චර කතා කිව්වත් හරි ලස්සන ඇඳුමකින් සැරසිලා පාරේ යන අයට කවුරුවත් කිසිම නරක වචනයක් කියන්නේ නැහැ. කොච්චර නරක කෙනෙක් වුණත් එක නරක බැල්මකින්වත් පිළිවෙලට ඉන්න කෙනාගේ දිහා හැරිලවත් බලන්නේ නැහැ.